විශේෂ පහුගිය මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තීරණයපත් වෙන්න බැරි වෙච්ච අය මහජන ඡන්දෙන් ප්‍රතික්ෂේප වෙච්ච අය දැන් පාර්ලිමේන්තුව යනව වෙනුවට YouTube යනවා. ගිහිල්ලා තමන්ගේ YouTube channel කීපයක් හදාගෙන අපේ චරිත ඝාතනය ගන්න පටන් අරන් තියෙනවා. මේක දැන් ක්‍රමයක් වෙලා තියෙන්නේ. ඒක හරියට 90 දශකයේ දකුණු ඉන්දියාවේ චිත්‍රපටිවල වගේ. ඒ වගේ කතා හදනවා ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලෝ දන්නේ ඒවට පැය 24ක්වත් පණ නැහැ කියලා. පැය 24ක්වත් තියෙන්නේ නැති කතා තමයි හදාගන්නේ. දැන් එහෙම හදපු එක කතාවකට උත්තර දෙන්න තමයි ෆැමිලි කරන්න තමයි අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ. මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතර නොවි අපහාස නඩුවක් දක්වාම යනවා. විශේෂයෙන්ම මම කන්ටේනර් 323ක කාරණාවකට සම්බන්ධයි කියලා ඊයේ ඉඳලා පටන් ගත්ත YouTube කිහිප දෙනෙක් මඩ ව්‍යාපාරයක් පටන් ගන්න. ඒකට හේතු කරගත්ත කතාව තමයි වරායට ගෙනල්ලා තියෙන සහල් කන්ටේනර් 5ක් නිදහස් කරගන්න බැරි ඒවා පිළිබඳව තොරතුරක් ලබා දුන්නා එක පුජ්‍යලයක් මැදිහත් වෙලා. ඔහු කියන්නේ ඒක නිදහස් කරගන්න බැරි නිසා රාජ්‍ය භාරයට ගන්න නොමිලේ මේක ජනතාවට බෙදලා දෙන්න. ඉතින් අපි හොයලා බැලුවම කස්ටම් එකෙන් අහලා හොයලා බැලුවම එහෙම බෙදලා දෙන්න ක්‍රමයක් නැහැ. මොකද ඒවා ඉම්පෝට් ලයිසන් ඇතුවගෙන ආපුවා නෙමෙයි. මම මේ පුජ්‍යලයට පැහැදිලි කරලා කියනවා මේක ඉම්පෝට් ලයිසන් නැහැ. මේක රාජසන්තක කරන්න වෙනවා. ඔයාට මේක ගන්න ක්‍රමයක් නැහැ. බෙදලා දෙනව නම් රාජසන්තක කළා තමයි බෙදලා දෙන්න වෙන්නේ. ඒ නොමිල දෙන එක උනාට ඩැමරේජ් එක කස්ටම් ගාස්තුව මිලියන 8.4ක් ගෙවන්න වෙනවා. ඇත්තටම මේ தත්ත්වය තමයි පැහැදිලි කරේ. දැන් අපි මහජන නියෝජිතයෝ හැටියට අපිට කවුරු හරි කෙනෙක් එහෙම කතා කරාම අපිට තොරතුරු අනුව පැහැදිලි කිරීමක් කළ දෙනවනේ. ඒක මම කස්ටම් එකෙන් රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් තොරතුරු තහවුරු කරගෙන පැහැදිලි කරලා දුන්නා. එච්චරයි. ඒතර ඒ පුජ්‍යලයාගේ අභිලාෂය මොකද්ද දන්නේ නැහැ. ඔහු ඒක පාවිච්චි කරලා මඩක් ගහන්නම සැලසුම් කරාද කියලා මම දන්නෙත් නැහැ. ඒ කියන පරීක්ෂණ කරන්න තමයි දැන් මම CID එකට කිව්වේ. ඒ පුජ්‍යලයාගේ හාල් ටික යාට නිදහස් කරගන්න බැරි වුණ නිසා අපි ලවා. එයා ඒක චේතනාන්විතව YouTube අයට දුන්නාද? ඒක පරීක්ෂා කරන්න ඕන. එයා හාල් ගෙනාපු ක්‍රමේ වැරදි නම් ඒකත් පරීක්ෂා කරන්න ඕන. ඒකත් මම සඳහන් කරා. මොකද එයාගේ ලෙටර් හෙඩ් පාවිච්චි කරලා තියෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන නමක් පාවිච්චි කළා. එහෙම නමක් පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක පරීක්ෂා කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඒ තොරතුරු ව්‍යාජ ලෙස සකස් කරලා මගේ හඬපට විකෘති කළා. හඬපටේ විකෘති කරලා අරගෙන සමාජ මාධ්‍ය වලට දාලා ඇමතිවරයෙක් හැටියට මහජන නියෝජිතයෙක් හැටියට මට කරපු චරිත ඝාතනය ඒ ගැනත් පරීක්ෂණ කරන්න ඕන. මෙතන තුනක් තියෙන එතකොට මේ පුජ්‍යලයා ගැන පරීක්ෂණ කරන්න ඕන. ඒවා සමාජ මාධ්‍ය වලට විකෘති කළ දාපු අය ගැන පරීක්ෂණ කරන්න ඕන. මේකෙන් අපිට වෙච්ච හානිය පරීක්ෂණ කරන්න. ඒ විතරක් නෙමෙයි කාලය. දැන් අපි මහජන නියෝජිතයෝ හැටියට മന്ത്രിවරු ඇමතිවරු හැටියට මේ බජට් කාලේ අයවැය කාලේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. මට ආයතන 20 ගාණක් තියෙනවා. ඒ වගේ වැඩ කරන්න ඕන. ඒ වෙනුවට අපිට දැන් මේ CID ඇවිල්ලා පැමිණිලි කරන්න වෙලා තියෙනවා. දැන් මේ පැමිණිලි වලට ආයි තොරතුරු දෙන්න එන්න වෙලා තියෙනවා. ඒක නිසා මේක කරන්නෙම අපේ ගමන කකුලෙන් අදින සලස්මක් මේ. විශේෂයෙන්ම අපිව චරිත ඝාතනය කළ වටන්න උත්සාහ කරන එකක්. නමුත් ඒගොල්ලෝ දන්නේ අපි එහෙම වැටෙන්නේ නෙමෙයි. මඩ ගහලා අවලාද නගලා අපිව වටන්න බෑ. ඒක ඕනෝටත් වඩා ඔප්පු වෙලා තියෙනවා. ඕනෝටත් වඩා ඔප්පු කරලා තියෙනවා, ඔප්පු වෙලා තියෙනවා, ඉතිහාසෙත් ඔප්පු කරලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ මහතුරුන්ට මීට වඩා හොඳයි සාධාරණ විදියට දේශපාලනය කරන්න. ඊළඟ ඡන්දෙදි පාර්ලිමේන්තු වෙන්න පුළුවන් විදියට දේශපාලනය කරන්න. අපේ ඇත්ත අඩුපාඩුකම් හොයලා ඒවා විවේචනය කරන එක ප්‍රශ්නයක් නෑ. අපි ඒගොල්ලෝ අපි විවේචනය කරයි කියලා උසාවියෙන් නෑනේ. CID කරේ නෑනේ. අපේ අඩුපාඩු තුන අපිව හදාගන්නම්. ඒක නෙමෙයි මේ කරන්නේ. මේ කරන්නේ හිතාමතා සැලසුම් කරලම හඬ විකෘති කරලා මඩ ගහන ව්‍යාපාරයක් අර පරණ හින්දි චිත්‍රපටිවල දෙමළ චිත්‍රපටිවල වගේ. දැන් අපේ රටේ toy ටෙලි නාට්‍යයක් පහුගිය කාලේ අපි දැක්කා ඒ වගේ. දේශපාලන නාට්‍ය හදනවා ඒවා සැලසුම් කරලම ඒ වගේ චරිත ඝාතනය කරන්න. ඒක ව්‍යාපාරයක් කරගෙන තියෙන්නේ අද. මේ චරිත ඝාතන ව්‍යාපාරයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒකට එරෙහිව තමයි මේ පැමිණිලි කරන්න ආවේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් මේ අදාළ පුජ්‍යලින් කැඳවලා මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු පවත්වයි කියලා. අපි අඳුරන කෙනෙක් නෙමෙයි. අඳුරන්න ඕනේ නෑනේ මේක. මම කර්මාන්ත ඇමතිවරයානේ රටේ. ඒ කර්මාන්තවරයා ඇමතිවරයා හැටියට කවුරු හරි මගෙන් කිව්වනම් මට මෙන්න මේ කාරණේ කියලා ඒක මම මැදිහත් වෙනවා.
ඒ පුජ්‍යලයම ඊට කලින් අපේ ලංකා ෂුගර් එකෙන් සීනි ගන්නත් ඉන්වොයිස් එකක් දාලා තියෙනවා. ඒක තාම ක්‍රියාත්මකයි. ඉතින් ඒ ඉන්වොයිස් එක දනුව අපි එයාට බිල ගණන් දීලා තියෙනවා. එච්චරයි. එතනින් තමයි මේ සම්බන්ධය හැදෙන්නේ. ඊට වඩා එතකොට ඔබතුමා කියනවා එතින්ද මුදල් වගේක් ගෙවන්න ඕනේ කස්ටම් එකට. එහෙම එකක් කියනෝනේ. ඒ මම කියන්නේ කස්ටම් එකකින් කියන්නේ. කස්ටම් එක කියන එක ඔබතුමා කියනවා. ඔව්. කස්ටම් එකකින් කියන මේක ඩැමරේජ් ගෙවන්න ඕන. නැතුව නිදහස් කරන්න බෑ කියලා. ඉතින් මම මේ පුජ්‍යලට එක කියනවා. ඔයා මේක ගෙවන්න නැතුව මේකෙන් නිදහස් වෙන්න බෑ. ඒක නිදහස් කරලා නැද්ද? තාම වෙලා නැහැ. නෑ නෑ. ඒකට තාම රාජසන්තකයි. මේ කස්ටම් එක බාරේ තියෙනවා. ඔබතුමා හිතනවාද ඔබතුමාටම කතා කළේ විශේෂ හේතුවක් කියලා මොකක් කරේ නැතිවම? ඒක තමයි පරීක්ෂණ කරන්න කියලා ඉල්ලන්නේ මම. මට කතා කරේ මොකටද කියලා. දැන් වරායේ ඉන්නේ වරා සිද්ධිය වරායට අදාළ දෙයක් නේද? රේගුවට අදාළව නේ. රේගුවට අදාළ දෙයක් නේ. එතකොට ඔබතුමා රේගු අමාත්‍යවරයා නෙමෙයි නේද? නෑ නෑ මම රේගු මාත්‍රේ නෙමෙයි කර්මාන්ත. රේගු නෙමෙයි. ඒ සම්බන්ධයෙන් වරාය සුද්ධිරදා අමාත්‍යවරයා නෙමෙයි නේ? නෑ නෑ. අඳුරගෙන ඉද්ද නෑ නේ? ඕකේ. අඳුරන කෙනෙක් වුණත් ඔච්චර තමයි.